ආයුබෝවන් කියලා පටන් ගන්නවා මුලින්ම. අද දවසේ ජීවිතයට වටිනා දෙයක් අරගෙන ඉන්න ඕන කියලා හිතුවා. හිතන්න තරුණ දරුවෙකුගේ අතේ මව්පිය රැකවරණයෙන් මිදලා සමාජගත වෙන්න තරුණ දරුවෙකුගේ අතේ තියෙනවා හාප් ෂීට් කොලයක්. අලුත් හාප් ෂීට් කොලයක් තියෙනවා, පෑනක් තියෙනවා. මේ දරුවට හාප් ෂීට් කොලේ භාවිතා කරලා තමන්ගේ ජීවිතය උඩි යටිකුරු කරගන්න පුළුවන් නේද මේ සමාජයට එළ පළවෙනිම අවස්ථාව. එයාට පුළුවන් එයාගේ ජීවිතේ වෙනස් කරගන්න CV එකක් හදලා තමන්ගේ ජීවිතේ උඩි යටිකුරු කරගන්න. හැබැයි සමහර දරුවෝ අපේ සමාජයේ අවාසනාවකට සමාජය විසින් කරන වැරද්ද තමයි තරුණ දරුවෝ සමාජගත වෙනකොටම ඒ තරුණ දරුවෝ එලාතලා කතා කරලා ඒ තරුණ දරුවන්ගේ ජීවිතේ හරි මාවතට යන්න තියෙද්දී ඒ තරුණ දරුවන්ගේ ජීවිතේ වෙනස් කරනවා. ඔවුන් වෙන මාවතකට අරගෙන යනවා. ඒ තරුණ දරුවා තමන්ගේ ජීවිතේ වෙනස් කරගන්න තියෙන හාප් ෂීට් එක අරගෙන ඒ ජීවිතේ හරි මාවතට යන මාර්ගය අවහිර කරලා අර හාප් ෂීට් කොලේ පොඩි කරලා තියාගෙන ඉන්නවා. ඒ පොඩි කරපු හාප් ෂීට් කොලේ ඒ තරුණ දරුවට මොනවද කරන්න පුළුවන්? එයා යාගේ අනාගතේ තලලා පොඩි කරලා ඉවරයි නේද? ඒ තරුණ දරුවට පුළුවන් වෙන්නේ අරකේ මොනවා හරි වහගෙන යන්න. එහෙම නැත්නම් කොල්ල කුරුට්ටෝ ටිකක් එකතු වෙච්ච වෙලාවක ගිහිල්ලා සුරුට්ටුවක් බොන්න. මෙන්න මේ වගේ දෙයකට ඇරුණකොට අර පොඩි කරපු හාප් ෂීට් එක ජීවිතේ සාර්ථකව හරි ගමනක් යන වෙනස් කරගන්න පුළුවන් කමක් නැහැ. එක් අවස්ථාවක ගීතාත්මක දේශනයකදී සුගත් සෝමවීර කියන දේශකයා මෙන්න මේ විදිහට ලස්සන කතාවක් කියනවා. ඒ කතාව තමයි එක්තරා ගමක බස් රියදුරු මහත්තයෙක් ඉන්නවා. ඒ වසල පාසලක් තියෙනවා. රියදුරු මහත්තයෙක් ඉන්නවා. මේ බස් රියදුරු මහත්තයා තමන්ගේ බස් එක නවත්තගෙන ඉන්නවා දවසක් බස් එක නවත්තගෙන ඉන්නකොට පාසල් ගුරුවරු දුවදරුවන් දෙමව්පියෝ දුවලා ඇවිල්ලා බස් එකට ගොඩ වෙනවා. හැබැයි එක දියණියක් බස් එකට නගින්න නැතුව දෙපැත්ත බල බොහොම කලබලෙන් ඉන්නෝ දකිනවා. තාත්තා කෙනෙක් වෙච්ච මේ රියදුරු මහත්තයා පොඩි කොල කෑල්ලක් සාක්කුවට අත දාලා අරගෙන එයා ලස්සන කවියක් ලියනවා. ඒ දරුවට දෙන්න. ඒ කවිය තමයි, ඒ දරුවගේ නම දන්නේ නැනේ. ඒ දරුවගේ නම නිෂාදිනී කියලා හිතන්න. ඒ කවිය මෙන්න මේ විදිහට ලියනවා. තමන්ට එන කවි සිතුවිල්ල මේ විදිහට වචන කරනවා. නිෂාදිනී ගෙදර යන්න අම්මා බලන් ඇති මග තොටවල පරණ වෙවි ඇයිද බොළඳ ගති ප්‍රේමවන්තයෝ යන එන හැම තැනකම ඇති අම්මා තාත්තා වාගේ කවුරුත් ලොව නැති කියලා. එතන ඉඳපු පුංචි දරුවෙකුට දෙනවා පුතේ දුවලා ගිහිල්ලා මේක අර අක්කගේ අතට දෙන්න කියලා. ඒ තරුණ පිරිමි දරුවා ඒ චූටි පිරිමි දරුවා අර කොලේ අරගෙන ගිහිල්ලා අක්කගේ අතට දෙනවා. අක්කේ අර මාමා මේක දෙන්න කිව්වා කියලා. මේ දියණිය කොලේ අරගෙන බලනවා. කොලේ තියෙන්නේ කවියක්. මේ දියණියගේ නම දන්නේ නැහැ. නිෂාදිනී කියලා ආමන්ත්‍රණය කරලා තියෙන්නේ. ඊට පස්සේදී මේ දියණිය කවිය බලලා ඒක පොඩි කරන්නේ නැතුව නවල හැමම දාගෙන දුවලා ගිහිල්ලා බස් එකට නගිනවා. තප්පර විනාඩි පැය දින සති මාස අවුරුදු ගණන් ගෙවිලා ගියා. ඒ වගේම දවසක බස් එක මේ රියදුරු මහත්තයා නවත්තගෙන ඉන්නකොට දෙමව්පියෝ දුවදරුවන් ගුරුවරු ඇවිල්ලා බස් එකට නගින්න එනකොට බස් එකට නගිද්දී සාරියක් ඇඳගත්තු තරුණ දියණියක් දුවගෙන ඇවිල්ලා කකුල් දෙක අල්ලලා බැන්දා. තාත්තට මාව මතකද කියලා ඇහුවා. නෑ පුතේ,
ඔය වගේ තරුණ දරුවෝ මට ඕන තරම් මේ පාරේදී මුණ ගැහෙනවා. ඒ නිසා මට නිශ්චිතව ඔබ මතක නෑ කියලා. තාත්තා මීට අවුරුදු ගානකට කලින් කවියක් කොලේක ලියලා මට එව්වා. මතකද කියලා අහනවා. ඒ දරුවට මතකද කියලා අහද්දී ඒ තරුණ දරුවා එහෙම අහනකොට එහෙම කියනකොට ඒ රියදුරු මහත්තයා කියනවා පුතේ මම සාමාන්‍යයෙන් ඒ වගේ වැඩ කරනවා. මට නිශ්චිතව පුතා මතක නෑ කියලා. කොහොම නමුත් ඒ දියණිය කියනවා තාත්තේ එදා මම යන්න ගියේ වෙන ගමනක්. ඒ යන්න ගියපු ගමන නතර කරේ ඔයාගේ කවිය. ඔයා මට දීපු අවවාදේ තමයි මගේ ජීවිතේ වෙනස් කරේ. ඔයා කොල්ල කෑල්ලක ලියලා මගේ අතට එවපු අවවාදේ තමයි මගේ ජීවිතේ වෙනස් කරේ. මම අද කැලණි විශ්වවිද්‍යාලයේ විශේෂවේදී උපාධිය හදාරපු ගුරුවරයෙක් මගේ ජීවිතේ වෙනස් කරේ තාත්තේ ඔබ කියලා. ඒ නිසා අපිට අපේ ජීවිතේ නොහිතන අවස්ථාවල් වල වෙනස් කරගන්න පුළුවන්. වෙනස් වෙන අවස්ථා තියෙනවා. ඒවට හරි වටිනාකම් දෙන්න ඕන. ඒ හරි වටිනාකම දුන්නම අපේ ජීවිතේ හරියටම වෙනස් වෙනවා.